භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කාරුණික පින්වතුනි, මේ ධර්ම දේශනාව සඳහා අද දවසේ අපි ඔබ සමග ධර්මයෙන් දැනුම බෙදා ගන්නට අපේක්ෂා කරන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ චක්කවර්ති සීහනාද සූත්‍රයේ චක්කවර්ති සීහනාද සූත්‍ර දේශනාවේ දේශනා කරලා තියෙන සුවිශේෂ කාරණාවක්. අපේ වීරිය වැඩි කරගන්නට, ඒ වගේම ප්‍රඥා ගෝචරව යහුසුළු භාවයෙන් ධර්ම ප්‍රතිපදාවේ නියැලෙන්නට අප විසින් දැනගත යුතු වැදගත් කාරණාවක් අද මේ දේශනාවෙන් ඔබට කියලා දෙන්නට ඕනේ කියලා අපි අදහස් කළා. පින්වතුනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මිනිස්යා ධර්මයෙන් දුරු වෙද්දී, ගුණයෙන් තොර වෙද්දී, මනුෂ්‍ය ප්‍රජාව තුල අධර්මය රජ වෙද්දී, ධර්මය යට යද්දී ක්‍රමයෙන් මේ ලෝකය සහ ලෝක සත්වයාගේ, විශේෂයෙන්ම මනුෂ්‍යයාගේ පරිහානිය සිද්ධ වෙන ආකාරය මේ චක්කවර්ති සීහනාද සූත්‍රයේදී පින්වත්නි ගෙන හැර දැක්වුවා. අපිට හරි වටිනා කරුණු ටිකක් මෙතන තියෙන්නේ. හරි ආසයි මේක අහගෙන ඉන්නකොට. ඒ වගේම ඒ කරුණු ගැන ගැඹුරින් මෙනෙහි කරලා බලනකොට හරි බයක් හිතෙනවා පින්වත්නි සංසාරේ ගැන. මේ කතාව ආරම්භ වෙන්නේ පින්වත්නි දල්හනේමි කියන සක්විති රජ කෙනෙකුගෙන්. එතුමා සක්විති රාජ සම්පatti විඳලා සක්විති වශයෙන් ලෝකය පාලනය කරලා වයෝ වෘද්ධ වුණහම තමන්ගේ රාජ්‍යය දරුවට පුතණුවන්ට බාර කරලා තවුස් ප්‍රවෘජාවෙන් පැවිදි වෙලා වනගත වුණා. දල්හනේමි රජතුමාගේ පුතණුවන් රාජාභිෂේකය ලබලා දැන් රාජ්‍ය පාලනය කරගෙන ඉන්නවා. හැබැයි දල්හනේමි රජතුමාට වගේ සක්විති රාජ සම්පatti නෑ එතුමට. පිය රජ මේ තාපසතුමා ළඟට ඒ පුත් කුමාරයා එළඹිලා මේ ගැන විමසා සිටියා. පුතණුවනි, සක්විතිකම කියලා කියන්නේ පියාගෙන් පුතාට එන උරුමයක් හෝ රාජ පරම්පරාවට යන එකක් නෙවෙයි. සක්විති සම්පත්තිය ලබන්නේ තමන්ගේ පුණ්‍ය මහිමය නිසාමයි. මහන්තතර වූ පුණ්‍ය ශක්තියක ආනුභාවයක් සක්විති පදවිය කියන්නේ පින්වත්නි.
ඒ ගැන හරි ලස්සන විග්‍රහ තියෙනවා. අපි ඒ විග්‍රහයන්ට එළඹෙන්නේ නැහැ. මොකද ඉදිරියේ පැහැදිලි කළ යුතු කරුණු ටික කියලා දෙන්න කාලෙ මදි වෙන නිසා. නැත්තම් හරි රසවත් මේ සක්විති රජවරුන්ගේ කතා පුවත. ඔබ ගිහිල්ලා පෙහෙවස් රකිමින් සිල් ගුණ වඩමින් දැහැමින් මේ දස රාජ ධර්ම අනුව සක්විතිවත් 10 අනුව කටයුතු කරන්න කියලා උගන්වලා එව්වා. ඒ සක්විතිවත් 10 පින්වත්නි ඒ විදිහට ඉගෙනගෙන ඇවිල්ලා මෙතුමා හොඳට අනුගමනය කරලා එතුමාට සක්විති රාජ සම්පත්තිය පහළ වුණා. පුණ්‍ය මහිමේ මෝරලා ගිහිල්ලා එතුමාද වයෝ වෘද්ධ වෙද්දී තමන්ගේ පුතණුවන්ට රාජ්‍ය පවරලා වනගත වෙලා පැවිදි වුණා තවුස් ප්‍රවෘජාවෙන්. ඊළඟට ඒ රජ කරන රජතුමාටත් සක්විති සම්පatti ලැබුණා ප්‍රතිපත්ති පුරපු නිසාවෙන්. පින්වත්නි ඔය විදිහට පරම්පරා 7ක් ගියා. 7 වෙනි පරම්පරාවේ රජ්ජුරුවෝ තමන්ගේ පියා වනගත වෙලා තවුසෙක් වුණාට පස්සේ එතුමා ළඟට ගියේ නැහැ කරුණු විමසන්නට. සක්විති රාජවත් පියාගෙන් දැනගෙන ඉගෙනගෙන ඒ අනුව පිළිපදින්නට ඉදිරිපත් උනේ නැහැ මේ රජතුමා. පින්වත්නි රටේ තිබුණු අර සම්පත්තිකර ස්වභාවය මිනිස්යන් ළඟ තිබුණු සතුට සොම්නස වගේම ඔවුනොවුන් කෙරෙහි සමගි සම්පන්නතාවය ආදී පටන් මහ පොළොවේ ඇතිවෙන ගහකොළ දක්වාම සස්ත්‍රීකත්වය අඩු වෙලා ගියා. මේ රාජ්‍ය ක්‍රමයෙන් පරිහානිකර තත්වයකට පත් වුණා. මොකද ඒ රටට අර ස්වයංපෝෂිත පීනිත ස්වභාවය ලැබිලා තිබුණේ අර රජවරුන්ගේ තිබුණු ප්‍රතිපත්තීන්ගේ ආනුභාවයෙන්. ඇමතිවරු කල්පනා කළා මේක හරියන වැඩක් නෙමෙයි. පිය රජතුමා ගාවට තවුස්තුමා ගාවට අපේ රජතුමා යන්නෙත් නැහැ. එතුමා රාජ්‍ය පාලනය කරන විදිහ හරියන්නේ නැහැ. එතුමා මේ දස රාජ ධර්ම දස සක්විති ධර්ම අනුගමනය කරන්නේ නැහැ. රට එන්න එන්නම පරිහානියට යනවා කියලා ඇමතිවරු අර රජතුමා ළඟට එකතු වෙලා විශාල පිරිසක් එකතු වෙලා රජුරවන්ට කිව්වා රජතුමනි අඩුම ගානේ අපෙන්වත් සක්විතිවත් අහන්න අපි කියලා දෙන්නම් කියලා. ඊට පස්සේ මේ ඇමතිවරුන්ගෙන් ඇහුවා කරන්නම දෙයක් නැති තැන. ඉතින් ඇමතිවරු ඒ රාජධර්ම 10 කියලා දුන්නා. ඔය 10 තියෙනවා පින්වත්නි ඒ ගැන විග්‍රහ කරන්නට අපට වෙලාව නැහැ. 10 තියෙනවා එකක් දිලින්දන්ට ධනය දිය යුතුයි කියලා. සක්විති රාජ වත්වල එකක් තමයි දිලින්දු අයට ධනය දිය යුතුයි කියන එක. දිලින්දු අයට ධනය දෙනවා කියලා කියන්නේ අර
දැන් අපේ රටේ ජනසවිය දෙනවා වගේ නෙමෙයි පින්වත්නි. සමෘද්ධිය දෙනවා වගේ එකක් නෙවෙයි. ඒකෙන් කරන්නේ ව්‍යවසායකත්වයට මංපෙත් විවෘත කරලා දෙනවා. තමන්ට ආදායම් මාර්ගයක් පාදාගන්න අවශ්‍ය ධනය දෙනවා. නැත්තම් රැකියාවක් හොයලා දෙනවා. අර නිකම්ම කෑම පාර්සල් දීම, කෑම මලු දීම, ආහාර ද්‍රව්‍ය දීම හෝ මුදල් දීම ඒක රටකට බරක් මිසක් රටක අභිවෘද්ධියට හේතුවක් නෙමෙයි පින්වත්නි. කුමන හෝ හේතුවක් නිසාවෙන් යම් පුද්ගලයෙක් දුගී නම් ඒ පුද්ගලයාට ආදායම් මාර්ගයක් හදාගන්නට අවශ්‍ය මං පාදලා දෙන්න ඕන. ඒ විදිහටයි ඔවුන්ව ධනවතුන් කළ යුතු වෙන්නේ. දැන් අපේ රටෙත් අවුරුදු ගානක් නිකන් කණ්ඩ දෙනවනේ. මොකක්ද දියුණුව එන්න රට පරිහානිය. වැරදි ක්‍රියාපිළිවෙතක්. මේ රජ්ජුරුව පින්වත්නි ඒ වැඩේ කළේ නෑ. දිලින්දන්ට ධනය දීලා ඔවුන් ආර්ථිකමය වශයෙන් නගා හිටවන්න වැඩ කෙරුවේ නෑ. ඒකෙන් උනේ රටේ දිලිඳුකම වැඩි වුණා. දිලිඳුකම වැඩි වුණාට පස්සේ කාලයක් යනකොට එක පුද්ගලයෙක් වෙනත් පුද්ගලයෙකුගේ දෙයක් හොරකම් කෙරුවා පින්වත්. හොරකම් කෙරුවා. ඊට පස්සේ ටික ටික දැන් රටේ හොරකම ඇති වෙන්න පටන් ගත්තා. දිලින්දන්ට ධනය නොදෙන කල්හි දිලිඳුකම වැඩි වුණා. දිලිඳුකම වැඩි වෙනකොට හොරකම වැඩි වුණා. ඊට පස්සේ මිනිස්සුયો අර හොරකම් කරන මිනිස්යන් වල්ලලා රජතුමාට බාර කළා. රජතුමා ඒ හොරුන් ගෙන්නලා ඇහුවා ඇයි මේ හොරකම් කරන්නේ? ස්වාමීනි ජීවත් වෙන්න විදිහක් නැති හින්දානේ. ඊට පස්සේ රජුරෝ ඒ අයට ඒ හොරුන්ට ධනය දෙන්න පටන් ගත්තා. ඒ හොරකම් කරලා අහුවෙන අයට ධනය දෙනවා. මෙන්න මේ ධනය ගෙනහිල්ලා ඔබත් ජීවත් වෙන්න, අඹදරුවන් පෝෂණය කරන්න, කර්මාන්තවල යොදවන්න. අන්න ඒ විදිහට ඔළුව උස්සන මිනිසෙක් වෙන්න. මේ හොරකම සුදුසු එකක් නෙවෙයි. තමන්ගේ යථා ශක්තියෙන් නැගී හිටින මිනිසෙක් වෙන්න කියලා ඒකට උවමනා කරන ධනය දුන්නා. තව මිනිසෙක් ඔය වගේ හොරකම් කරලා රජතුමා ගාවට ඉදිරිපත් කළාම පින්වත්නි ඒ මිනිසයාටත් ධනය දුන්නා. දැන් ඔන්න ටික ටික රටේ ප්‍රචාරයක් යනවා. හොරකම් කෙරුවොත් රජ්ජුරුවෝ ඒ අයට ධනය දෙනවා කියලා. හොරකම් කරන අයට ධනය දෙනවා. දැන් එහෙම එකක් නේ දැන් මේ තියෙන්නේ. ඊට පස්සේ දැන් ඔන්න හොරකම තව තවත් එන්නම වැඩි වෙනවා. රජ්ජුරුව කල්පනා කරුවා මේ වැඩේ හරියන්නේ නැහැ. ඊළඟට හොරකම් කරලා රජුට බාර දුන්නු කෙනාට රජු මරණ දඬුවම නියම කළා. මරණ දඬුවම නියම කළා. ඊට පස්සේ පින්වත්නි ඒ මිනිස්යාව ඝාතනය කළා. ආයෙත්
ඔය වගේ හොරුන් අහු වෙනවා රජතුමා ගාවට යොමු කරවනවා ඒ මිනිස්යන්ව ඝාතනය කරනවා ඔය විදිහට දැන් ක්‍රමානුකූලව හොරකමත් ඊළඟට ඒ මිනිස්යන්ව ඝාතනය කිරීමත් වැඩි වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මිනිස්සුયો කල්පනා කළා අපි උපය ගන්න අපේ ධනය හොරකම් කරන මිනිස්යන්ට රජ්ජුරුව කරන්නේ හිස ගසා දැමීම, ඝාතනය කර දැමීම. ඉතින් මේකට අපි රජතුමා ගාවට යන්න අවශ්‍ය නැහැ. අපි අවි ආයුධ හදාගෙන අපිම මිනිස්සුયો මරමු. හොරුන්ව අල්ලලා අපිම රජතුමා කරන වැඩේ කරලා ඉවර කරලා දාමු කියලා මිනිස්සුયો අවි ආයුධ හදන්න පටන් ගත්ත පින්වත්නි. අවි ආයුධ හදාගෙන ඔය විදිහට අවි ආයුධ වලින් මිනිසුන් ඝාතනය කිරීම වැඩි වුණා. ඔවුනොවුන් මරා කොටා ගන්න පටන් ගත්තා. මේ විදිහට දැන් අර දිලින්දන්ට ධනය දීම කියන සක්විති රාජ වත භේදනය කළ නිසාවෙන් ඒ රාජ්‍යයේ මේ විදිහට අර්බුද හටගත්තා. මිනිස්යෝ අතර හොරකම බිහි වුණා. මිනිස්යෝ අතර පින්වත්නි තියුණු අවි ආයුධ වැඩි වුණා. මනුෂ්‍ය ප්‍රජාව අතර ප්‍රාණඝාතය විපුල භාවයට ගියා. පරපණ නැසීම වැඩි වුණා. මෙන්න මේ පරපණ නැසීම කියන අකුසලය පින්වත්නි මේ මනුෂ්‍ය ප්‍රජාව අතර වැඩි වෙනකොට ඒ කාලයේ තිබුණු පරමායුෂ අනුව අවුරුදු 80000ක් පරමායුෂ තිබුණ මනුෂ්‍යයන්ට ඒ කාලේ. ඔය පරමායුෂ කියන එක අනන්තය දක්වා වැඩි වෙනවනේ. ඒක ගණනින් කියන්නට බැරි තරම් ආයුෂ තියෙන තරම් දීර්ඝායුෂ වෙනවා මිනිස්සුන්ට. දැන් මේ කාලේ වෙනකොට ක්‍රමයෙන් මේ මිනිස්යන්ගේ ආයුෂ වර්ණ ආදී ක්‍රමයෙන් පිරිහීගෙන ඇවිල්ලා තිබුණේ. පරමායුෂ අවුරුදු 80ට තමයි මේ කාලේ වෙනකොට තිබුණේ. හැබැයි ඒ වෙනකන් මොකුත් මේ අකුසල ක්‍රියා නැහැ. මනසින් ඇති වුණු ක්‍රියා පරිවර්තනයත් එක්ක ක්‍රමානුකූලව මනුෂ්‍ය ප්‍රජාවගේ ආයුෂ පිරිහීගෙන ඇවිදින් තිබුණේ. 80000ක් අවුරුදු වයස මිනිස්යන්ගේ දුවදරු මුණුබුරන්ට පින්වත්නි මේ හොරකම ලෝකෙට පහළ වුණාට පස්සේ අවුරුදු 40000ක් වුණා පරමායුෂ හොරකම හේතුවෙන්. ඊට පස්සේ ඔය හොරකම් කරන මිනිස්සුયો අල්ලලා රජතුමාට බාර කළාම මිනිස්සුયો අල්ලගෙන නුඹ හොරකම් කළා නේද කියලා අහපුවාම නෑ නෑ මම හොරකම් කළේ නෑ කියලා කියන්න බොරුව පටන් ගත්තා. ඔන්න ලෝකෙට බොරුව බිහි වුණා පින්වත්නි. සර්වඥ බුදු පියාණන් වහන්සේ අපට මේ කරුණ ගෙන හැර දක්වන්නේ. බොරුව ලෝකෙට පහළ වෙනකොට පරමායුෂ අවුරුදු 40000ක් තිබුණු මිනිස්යන්ගේ පරමායුෂ අවුරුදු 20000ට පිරිහිලා ගියා.
ඊළඟට ඕනෝන් කේලාම් කියන්නට පටන් ගත්ත පින්වත්නි. පිසුන වචන. පිසුනා වාචා කියලා දැන් ඔබ සමාදන් වුණේ කේලම. කේලමෙන් වළකිනවා කියලා තමයි සමාදන් වුණේ. ලෝකෙට මේ කේලම් කීම කියන අකුසල කර්මය පහළ වුණාට පස්සේ පරමාවිස 20000ක් වුණු අයගේ දුවා දරුවන්ට පරමායුෂ අවුරුදු 10000ට අඩු වුණා. ඊළඟට මේ අවුරුදු 10000ක් වයස වූ මනුෂ්‍ය ප්‍රජාව අතරේ ඕනොවුන් කාම අපේක්ෂා නිස්රිතභාවය වැඩි වුණා. අර සමාජය දිහා ඕනොවුන් අතර කාම නිස්රිත රාග නිස්රිත ස්වභාවයෙන් බලන්න පටන් ගත්තා. ඒ රාග නිස්රිතව බලනකොට අනුන්ගේ ස්වාමීන් අනුන්ගේ බිරින්දෑවරු දිහා උවමනාවෙන් රාග නිස්රිතව බලනවා. අනුන්ගේ බිරින්දෑවරු අනුන්ගේ ස්වාමි පුත්‍රයන් දිහා රාග නිස්රිතව බලනවා. ඔවුනොවුන් එහෙම රාග නිස්රිතව මේ බැලීමෙන් බලා සිටීමෙන් ඔවුනොවුන්ගේ හදවත් බැඳෙන්න ගත්තා. ක්‍රමානුකූලව ලෝකයට කාම මිත්‍යාචාරය බෝ වුණා පින්වතුනි. අවුරුදු 10000 කාලේ කාම සේවනය කාම මිත්‍යාචාරය ලෝකෙට බිහි වෙනකොට බිහි වුණාට පස්සේ අවුරුදු 10000ක් පරමායුෂ තිබුණු ඒ මනුෂ්‍ය ප්‍රජාවගේ දුවාදරු මුණුබුරන්ට පරමායුෂ අවුරුදු 5000ක් බවට පත් වුණා. අවුරුදු 5000ක් පරමායුෂ කාලේ ලෝකෙට පරුස වචනය බිහි වුණා පින්වත්නි. ඔවුනොවුන් බැන අඬ ගහ ගන්නට පරුස වචන දොඩා ගන්නට පටන් ගත්තා. ඒ වගේම සම්පප්පලාපය ලෝකෙට බිහි වුණා. හිස් වචන කතා කිරීම. සම්පප්පලාප හොඳට තේරුම් ගන්න පාලි වචනය තමයි සම්පහප්පලාප. ඒක සිංහලෙන් කියන්නේ සම්පප්‍රලාප. සම්පප්‍රලාප කියන්නේ සිංහල වචනේ. පාලි සිංහලයි සංස්කෘතයි පටල ගන්න හොඳ නෑ. දැන් සාමාන්‍ය සිංහලයත් එක්ක සංස්කෘතිය ව්‍යවහාර වෙන අවස්ථා තියෙනවා. නමුත් පාලිය පින්වත්නි මිශ්‍ර නොකර පාලියෙන්මයි උච්චාරණය කරන්න ඕන. පාලියට සිංහල අකුරු මිශ්‍ර කරලා සමහරු කියනවා. පාලියෙන් කියන වෙලාවට පාලියෙන්ම කියන්න ඕන. පාලිය තමයි සම්පහප්පලාප. සම්පප්‍රලාප කියලා කියන්නේ සිංහලට එනකොට හිස් වචන කතා කිරීම. මේ පරුස වචනයයි හිස් වචනයයි බිහි වුණේ පින්වත්නි අවුරුදු 5000ක් පරමාවිස කාලේ. ඒකේ ප්‍රතිඵලය උනේ ලෝකයේ මිනිස්යාගේ ආයුෂ අවුරුදු 2500ට අඩුවීම. මේ පරමායුෂ අවුරුදු 2500ක් කාලෙදී ලෝකෙට බිහි වෙනවා අභිජ්ජා ව්‍යාපාද. ලෝභකමයි ව්‍යාපාදය තරහවයි
පහළ වුණා. එතකොට අර අවුරුදු 2500ක් පරමායුෂ මිනිස්යන්ගේ දූදරු මුණුබුරන්ට පරමායුෂ අවුරුදු 1000ක් බවට පත් වුණා පින්නතුනි. අවුරුදු 1000ක් පරමායුෂ විඳින ඒ මිනිස්යෝ අතරේ මිච්ඡාදිට්ඨිය පහළ වුණා. මිච්ඡාදිට්ඨිය පහළ වීම නිසා අවුරුදු 500ට ඒ අයගේ දරු මුණුබුරන්ගේ වයස පරිහානියට ගියා. ඊළඟට ලෝකෙට බිහි වෙනවා අවුරුදු 500 පරමායුෂ කාලයේ අධම්ම රාගය, විසම ලෝභය, මිච්ඡා ධර්මය කියලා පව්කම් තුනක්. අධම්ම රාගය කියලා කියන්නේ අධම්ම රාගය කියලා කියන්නේ මවගේ සොහොයුර, මේ අපේ ලොකු අම්මා, මේ අපේ පුංචි අම්මා, මේ අපේ නැන්දා කියලා. එහෙම නැත්තම් මේ මගේ මාමා, දැන් කාන්තා පාර්ශවයට නම් මේ මගේ ලොකු තාත්තා, මේ බාප්පා, මේ මාමා. ඒ වගේ සම්බේදයක් නැතිව අයුත්තට්ඨානේ රාගෝ කියලා කියනවා. ඒකට රාගය නොයිපදිය යුතු තැන්වල රාගය උපද්දවනවා. පියා හා සමාන අය සමග කාන්තාව, මව හා සමාන අය අතර පිරිමියා, මවගේ පාර්ශවයේ අය, පියාගේ පාර්ශවයේ අය එක්ක අදහැමි එක්වීම් පුරුදු වෙනවා මේ සමාජයට. ඒක තමයි අධම්ම රාග කියන්නේ. විසම ලෝභය කියලා කියන්නේ පින්වත්නි, තමන්ගෙම දේට වුණත් පරිභෝග වස්තුන් කෙරෙහි ඇති කරගන්න අති බලවත් වූ ලෝභය, ප්‍රබල බලවත් වූ තියුණු ලෝභය ලෝකෙට පහළ වුණා. ඒ වගේම මිච්ඡා ධර්මය කියලා කියනවා පුරුෂයන් සමග, ස්ත්‍රීන් සමග කායික වශයෙන් සරාගී කටයුතු වල නියැලීම. මේවා පහළ වෙලා තියෙන්නේ අවුරුදු 500ක් පරමායුෂ කාලේ. මේවා ලෝකෙට පහළ වුණාට පස්සේ පින්වත්නි, ඒවා ටික ටික වැඩි දියුණු වෙනකොට අවුරුදු 500ක් පරමායුෂ විඳපු මිනිස්යන්ගේ දූදරු මුණුපුරන්ගේ පරමායුෂ අවුරුදු 250ක් වුණා. දැන් අර මුලින් කියපු ධර්මතාවන් හොඳට ප්‍රකට වෙනවා ලෝකයේ තුල නේද? දැන් විශේෂයෙන්ම එලි පෙහෙලි නැති වුණාට මවගේ මේ සහෝදරියනි මේ කියලා, එහෙම නැත්නම් මේ පියාගේ සහෝදරයනි කියලා මේ සමාජයේ නොසලකන තත්වයට පත් වෙලා තියෙනවා බොහෝ තැන්වල. ඒවා හොර රහසේ බොහෝ තිබුණත් යම් යම් අවස්ථාවල එලි පෙහෙලි වෙනවා. ඒවා අපේ කන් වලටත් වැටෙනවා. එහෙම තැන් අපි දන්නවා. සමාජයේ සාමාන්‍ය ජීවත් වෙන ඔබට අපට වඩා මේවා දැනෙනවා, ආරංචි වෙනවා. මේවා මොනතරම් ඔඩු දුවලද කියලා තේරෙනවා ඇති. ඒ වගේම සමලිංගිකත්වය දැන් හොඳටම සමාජයේ ඔඩු දුවලා තියෙන. ඒවා තිබුණේ නැහැ. අවුරුදු 500ක් කාලේ පටන් අරගෙන ක්‍රමානුකූලව මේවා දැන් මේ
හොඳටම වර්ධනය වෙලා තියෙන්නේ. ඊළඟට දැන් බලන්න මේවා තව තව පරිහානියට යනවා. දැන් ඔය මේවා කියලා දෙන්නේ සමහර වෙලාවට අපිට දොස් කියයි. නමුත් මේ ඇත්ත ස්වභාවය මේ කියන්නේ දැන් බලන්න අපේ අම්මලා තාත්තලාගේ කාලේ මේ ඔයා මෙයා කියලානේ නිකන් මොකක් හරි ඇහුණද නේද? අන්න ඒ වගේනේ මේ අඹු සැමියන් අතර කතාව තිබුණේ. දැන් සැමියාට අයියා කියනවා, බිරිඳට නංගි කියනවා. ඔබ දන්නවද මොකද්ද මේ වේගන යන්නේ කියලා? මේකෙම ඊගාව කාරණේ අපට කතා කරන්න තියෙන ඔන්න ඕක ගැන තමයි. දැන් අවුරුදු 250ට පරමායුෂ පිරිහෙනකොට පින්වත්නි මේ ලෝකේ අම්මට සලකන අය තාත්තට සලකන අය අඩු වුණා. ක්‍රමක්‍රමයෙන් ඒවා අඩු වෙන්න පටන් ගත්තා. ඊළඟට ශ්‍රමණ බ්‍රාහ්මනාදීන්ට සැලකිල්ල වැඩිහිටියන්ට ගරු කිරීම සැලකීම මේවා එන්නම සමාජයෙන් ටික ටික අඩු වෙලා ගියා, පිරිහිලා ගියා. එහෙම පිරිහීගෙන යනකොට අර අවුරුදු 250ක් පරමායුෂ තිබුණු මනුෂ්‍ය සමාජයේ මිනිස්යන් තුල පරමායුෂ අවුරුදු 100ක් බවට පත් වුණා. දැන් අපේ පරමායුෂ කීයද? දැන් සාමාන්‍ය සම්මතයේ විදිහට අපි සලකන්නේ පරමායුෂ අවුරුදු 100 කියලා. ලෞතර බුදුරජාණන් වහන්සේලා මේ අවුරුදු 100ට අඩුතර පරමායුෂ කාලේ ලෝකේ පහළ වෙන්නේ නැහැ. අඩුම ගාන තමයි 100. 100 කිව්වට 120 වගේ වයස් වෙනකන් ජීවත් වෙන අයත් ඉන්නවා. 160 ජීවත් වෙන අයත් ඉන්නවා. ඊට පහලින් මරණ අය බොහොමයක් ඉන්නවා. දැන් මේ වර්තමානයේ වෙනකොට සාමාන්‍ය පරමායුෂ අවුරුදු 80ට 78 9 වගේ ගානට පත් වෙලා තියෙනවා. පරමායුෂ ඊට වඩා බොහෝ දැන් සමහර විට අවුරුදු 90 ගණන් ජීවත් වෙන අයත් ඉන්නවා. බොහොමයක් වැඩිපුරම පිරිසක් අවුරුදු 70 ගණන් වලදී තමයි මිය පරලෝ යන්නේ පරමායුෂ. ඔහොම ගිහිල්ලා බුදු පියාණන් වහන්සේ පින්වත්නි දේශනා කරනවා අනාගත කාලේ මේ මිනිස්යාගේ පරමායුෂ අවුරුදු 10ට බහිනවා කියලා. ඔය විදිහට පිරිහිලා දැන් පිරිහෙන්න ඕන ධර්මතා ටික සේරම ලෝකෙට දැන් මේ වෙනකොට බිහි වෙලා ඉවරයි. මේ පරිහානිකර ධර්මයන් මිනිස්යන් ළඟ එන්නම වැඩි වෙනවා. ඒක තමයි පින්වත්නි ධර්මතාවය. බුදු පියාණන් වහන්සේගේ දැක්ම බොරු කරන්න බෑ අපට. බුද්ධ වචනය බොරු වෙන්නේ නැහැ කියලා අපිට සාක්ෂි සහිතවම දැන් සමාජයෙන් පේනවා. මේ සමාජයට මේ මොකද වෙලා තියෙන්නේ? ලංකාව නෙමෙයි විතරක් නෙමෙයි. මුළු ලෝකෙම එහෙමයි. භාග්‍යවතුන් වහන්සේ එක කොටසක් එක රටක් කෑල්ලක් ගැන නෙමෙයි දේශනා කරන්නේ ලෝකය ගැන. මුළු මහත්
විශ්වය ගැන පින්වත්නි. තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඉදිරියේ අවුරුදු 10ට පරමායුෂ අඩු වෙනකොට අවුරුදු 5ක් වයසේ ගෑනු දරුවෝ දීඝතලවලට දෙනවා කියලා. ආවාහ විවාහ කටයුතු කෙරෙන්නේ අවුරුදු 5ක් වයසේදී. ඒ කියන්නේ ඊට අඩු වෙන්න පුළුවන් වැඩිත් වෙන්න පුළුවන්. සාමාන්‍ය ගාන තමයි අවුරුදු 5. එතකොට මේ ගෑනු දරුවෝ වැඩි විය පැමිණීම් ආදී අවුරුදු 2න් 3න් වෙන්න පටන් ගන්න කාලයක් එනවා. ඊළඟට ඒ අවුරුදු 10ට පරමායුෂ බහැපු කාලෙට මේ ලෝකෙන් රස අන්තර්ධාන වෙනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. සප්පි ඒ කියන්නේ මේ ගිතෙල් රසය, වෙඬරු රසය, තල තෙල් ආදී ඔය තෙල් වල රසය, ඊළඟට මදු කියන්නේ මී පැණි රසය, ඊළඟට පහානිත කියලා කියන්නේ උප්පැණි, දැන් ඔය කිතුල් පැණි, පොල් පැණි වගේ පැණි රසය, ඊළඟට ලෝණං ලුණු රසය, ලුණු රස, පැණි රස, මී පැණි රස, තෙල් රස, වෙඬරු රස, ගිතෙල් රස ලෝකෙන් අන්තර්ධාන වෙනවා කියලා දේශනා කළා. පරමායුෂ අවුරුදු 10 කාලේ මේ එන්නම මනුෂ්‍යයා ගුණෙහින් පිරිහි යනකොට කුද්‍රූසක කියලා මේ පාලියෙන් කියන ධාන්‍ය වර්ගයක්. ඒකට සාමාන්‍ය තේරුම දීලා තියෙන්නේ අමු ධාන්‍ය කියලා. මේක තමයි ලෝකයේ අග්‍ර භෝජනය. ඒක මේ කාලේ නම් සත්තුවත් කන්නේ නැති මහා කර්කස පෝෂණ ගුණයෙන් හීන ධාන්‍ය වර්ගයක්. ඒ කාලෙට ලෝකයේ අග්‍ර භෝජනය වෙන්නේ කුද්‍රූසය කියලා දේශනා කළා. ඒ වගේම දස කුසල කර්ම පත කියන ඒවා සම්පූර්ණයෙන්ම ලෝකයෙන් තුරන් වෙලා යනවා මේ දස වස් පරමායුෂ කාලය වෙනකොට. ඒ වගේම ඒ ගුණ පිළිබඳව හැඟීම් මාත්‍රයක් විතරක් ඉතුරු වෙච්ච ඊටාම අල්ප පිරිසක් ලෝකේ ඉතුරු වෙනවා. ඒ කාලේ වෙනකොට පින්වත්නි මේ අම්මා, මේ තාත්තා, මේ දුව, මේ පුතා, මේ සහෝදරයා, මේ සහෝදරිය කියලා මේ ලෝකෙට ભેදයක් නැහැ. ඒ කාලේ වෙනකොට අම්මට තාත්තට සලකන්නේ නැති මිනිස්සුયો තමයි පින්වත්නි පූජාර්හ මිනිස්සුયો වෙන්නේ. ඒ මිනිස්සුන්ට තමයි සමාජේ තැන තියෙන්නේ. ගෞරවයට පාත්‍ර වෙන්නේ. මව්පියන්ට සලකන්නේ නැත්තම්, වැඩිහිටියන්ට ගරු කරන්නේ නැත්තම්, ශ්‍රමණ බ්‍රාහ්මනාදීන්ට ගරු කරන්නේ නැත්තම් මේ ඒක තමයි වේගන යන්නේ පින්වත්. වෙමින් පවතින. ඒ වගේම තමයි සඳහන් කරලා තියෙනවා එළුවෝ, කුකුල්ලු, නරි හිවල්ලු වගේ මේ මිනිස්සුયો කාමුක වශයෙන් සරාගිකව හැසිරෙන්නේ. දැන් බල්ලට, එළුවට,
නරියට කුකුලට ලැජ්ජාව නැහැනේ. ඒ අයට අවශ්‍යතාවය ඇති වුණාම ඕනෑම තැනක ඕන සමාජයක තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්නවා. අර සමාජයේ පින්වත්නි ටික ටික අර මානසිකත්වය හැඩගැහි එන්නේ ඕන් ඔතෙන්ට තමයි. අයියා නංගි කියාගෙන දීග කන්නේත් ඕකට තමයි. ටික ටික ලැජ්ජාව බය නැති වෙලා යනවා. ඒවා ධර්මතා ලෝකේ. ඒවා කියලා දුන්නට කිව්වට තේරෙන්නේ නැහැ, පිළිගන්නේ. ඇයි? ඒ තරම් මනුෂ්‍ය సంతාන කෙලෙසුන්ගෙන් බරිත වෙලා තියෙන ඒවා තේරෙන්නේ නැහැ පින්වත්. ඒවා හිතන්න හිත පණ නැහැ. ඒ ගුණධර්ම මනසින් සම්පූර්ණයෙන්ම ගිලිහිලා වේලිලා ගිහිල්ලා. ඉතින් ඔය විදිහට මේ ලෝකෙ පින්වත්නි පරමායුෂ අවුරුදු 10 කාලය වෙනකොට මනුෂ්‍යෝ හැසිරෙන්නේ තනිකර තිරිසන් සත්තු වගේ. ඔය කාලෙට ඔවුනොවුන් පිළිබඳව පුදුමාකාර වෛරයක් මනුෂ්‍ය సంతානවල ඇති වෙනවා. ඔවුනොවුන් ගැන වෛරයක් ඇති වෙනවා. ඊළඟට දවස් 7ක් එළඹෙනවා කියලා තියෙනවා. ඔවුන්ට ඔවුනොවුන් පේන්නේ මුවන් වගේ. ඔවුනොවුන්ව මුවන් වගේ පේන්නේ. එහෙම ඔවුනොවුන් මුවන් වගේ දකිනකොට ඔවුන්ගේ අතට තියුණු ආයුධ මැවෙනවා. ඒ අවි ආයුධ වලින් ඔවුනොවුන් එකිනෙකා මරා ගන්නවා. අර හදවතේ ටිකක් හරි ගුණධර්ම ආකල්පයක් තිබුණු මිනිස්සුયો පින්වත්නි කල්පනා කරනවා මේ මොකක්ද මේ විනාශය. ඒගොල්ලෝ කැලෑවලට රිංගලා ගල් ගුහාවලට රිංගලා අර දවස් 7 ගෙවිලා යනකම් හැංගිලා ඉඳලා ඔන්න එළියට එනවා. ඒ වනාන්තර වලින් කැලෑ වලින් ගල් ගුහා වලින් එළියට ඇවිල්ලා බලනකොට මහා විනාශයක් බොහෝම අතලොස්සක් පිරිසක් ඉතුරු වෙලා තියෙනවා. යන්තම් ධර්ම සංඥාවක් තිබුණු මිනිස්සු ටික. ඊළඟට මේගොල්ලෝ සාකච්ඡා කරනවා අනේ අපේ ඥාතීන් නැති වුණා, මිතුරෝ නැති වුණා, සමාජය මරාගත්තා. මිනිස්සු ඔවුනොවුන් විනාශයට පැමිණුණා. මේ ඉතුරු වෙලා ඉන්න අපි ටිකවත් දැන් හොඳින් ජීවත් වෙන්න ඕනේ. හොඳ ගැන ආකල්ප මාත්‍රයක්වත් තිබුණු මිනිස්සු විතරයි පින්වත්නි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ මිනිස්සු කල්පනා කරනවා අපි මොකද්ද කරන්න ඕනේ. මේ අය කතා වෙනවා මේ පරපණ නැසීම නිසා තමයි මේ තරම් විනාශයක් වුනේ. අපි පරපණ නොනසායිමු. පරපණ නැසීමෙන් වළකිමු. ඊළඟට තව ටිකක් මේ ගුණවන්තයෝ ටිකක් අර සංඥාවක් තිබුණු අයනේ දැන් ගුණය ටික ටික වැඩෙනකොට මේ අයට තව තව ගුණ වඩන්නට හිත එනවා. එතකොට පරපණ නැසීමෙන් වළකිනකොට ඒ අයට දැන් අවුරුදු 10නේ පරමායුෂ. ඒ අයගේ දරුමුණු බුරු ආදීන්ට අවුරුදු 20ක් පරමායුෂ වුණා පින්වත්. ඊළඟට මේ අය කතා වෙලා අදත්තා දාණයෙන් වැළකුණා.
අදත්තාදානයෙන් වැළකුණු සමාජය තුළ පරමායුෂ අවුරුදු 20 ඉඳලා 40ට වැඩි වුණා. ඊළඟට කාම මිත්‍යාචාරයෙන් වෙන් වෙන්නට කතා වෙනවා. මේක අනාගතයේ වෙන්නේ කියලා සඳහන් වෙන්නේ පින්වත්නි. මේ යන යෑම ඔහොම ගිහිල්ලා මේක විනාශ වෙලා එකිනෙකා මරාගෙන කොටාගෙන ඊළඟට සිද්ධ වෙන ක්‍රියාවලිය. ධර්ම සංඥාවවත් තිබුණොත් ඒකේ ප්‍රයෝජනය මේ කියන්නේ. අපිත් ඔය කාලෙට යම් හේකින් මේ ලෝකෙ හිටියොත් අපිටත් අඩුම ගානේ යම් පිහිටක් ලැබෙන්න මේ ධර්මය අපි පුහුණු කරගෙන යන්න ඕනේ. මේවා දැනගෙන තිබේ මේ වටිනාකම ඒකයි. කාම මිත්‍යාචාරයෙන් වළකිනකොට අවුරුදු 40 අයට අවුරුදු 80ක් පරමායුෂ ඇති වුණා. ඊළඟට ඒ අය අවුරුදු 80 අය පින්වත්නි මුසාවාද විරමණය පුරුදු කළා. බොරු කීමෙන් වැළකුණා. බොරු කීමෙන් වැළකුණු සමාජය තුල අවුරුදු 80 ඉඳලා අවුරුදු 160ට පරමායුෂ වැඩි වෙනවා. අවුරුදු 160ක පරමායුෂ ඇත්තෝ පිසුන වචනයෙන් කේලමින් වළකිනකොට ඒ අයට අවුරුදු 320ක් පරමායුෂ ලැබෙනවා. ඒ අයගේ දුවා මුණුබුරු ආදීන්ට පරමායුෂ අවුරුදු 320ක් වෙනවා. ඊළඟට පරුස වචන කීමෙන් වළකින්නට මේ ගුණවන්තයෝ පුරුදු කරනවා. එතකොට අවුරුදු 320ක් පරමායුෂ තිබුණු අයට අවුරුදු 640ක් පරමායුෂ වෙනවා. සම්පප්‍රලාප විරමණය නිසා පින්වත්නි අවුරුදු 640 ඉඳලා අවුරුදු 2000ට පරමායුෂ වැඩි වෙනවා. අවිජ්ජාව දුරු කරනකොට අවුරුදු 2000 ඉඳලා අවුරුදු 4000ටත් ව්‍යාපාද පජහනය නිසා කියන්නේ ව්‍යාපාදයේ දුරු කිරීම නිසා අවුරුදු 4000 ඉඳලා පරමායුෂ අවුරුදු 8000කට වැඩි වෙනවා. ඊළඟට මිච්ඡා දිට්ඨිය දුරු වෙලා මිනිස්යා ක්‍රමයෙන් සම්මා දිට්ඨිය වැළඳ ගන්නට වෙනකොට 8000ක් පරමායුෂ 20000ක් පරමායුෂ දක්වා වැඩි වෙනවා. ඊළඟට මේ අර අවුරුදු 500ක් කාලය ඇති වුණානේ අදම්ම රාග විසම ලෝභ සහ මිච්ඡා ධර්ම කියලා තුනක්. අන්නේ අදම්ම රාග විසම ලෝභ මිච්ඡා ධර්ම කියන තුන මේ ලෝකෙන් තුරන් වෙන්න පටන් ගන්නේ පරමායුෂ අවුරුදු 20000ක් කාලෙ පින්වත්නි. එතකොට අවුරුදු 20000ක් පරමායුෂ තිබුණු අයගේ දුවා දරුවන්ට අවුරුදු 40000ක් පරමායුෂ එනවා. ඊළඟට මේ ලෝකෙට මවට සැලකීම, පියාට සැලකීම, ඒ වගේම ශ්‍රමණ බ්‍රාහ්මනාදීන්ට සැලකීම, වැඩිහිටියන්ට සැලකීම, ගරු කිරීම ආදී මේ සත්පුරුෂ ක්‍රියාවන් ලෝකෙට පහළ වෙනවා. ඒත් එක්කම පරමායුෂ අවුරුදු 40000 ඉඳලා අවුරුදු 80000ට වැඩි වෙනවා. මෙන්න මේ කාලෙදි තමයි පින්වත්නි මතු ලෞතුරා බුදු වෙන මහා මෛත්‍රී මහ බෝධිසත්වයන් වහන්සේ ලෝකෙට පහළ වෙන්නේ. මෙන්න මෙහෙමයි අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ප්‍රවෘත්තිය දේශනා කළේ. තව වැඩිදුර විස්තර තියෙනවා. අපි ඒ විස්තර මීට වඩා කියන්නට කාලය මදි.
මේ කියපු කාරණා ටික ඔබට ඊටාම වැදගත් වෙන්නට ඇති. මේවා අහනකොට බලන්න අපේ ඇඟ කිලිපොලා යනවා. සංසාරේ ගැන බයක් ඇති වෙනවා. මේවා නිකන් කතන්දර නෙමේ පින්වත්නි. මේවා මේ කණෙන් අහලා එහා කණෙන් පිට කරන්න ඕනේ කතන්දර නෙමේ. නේද? මේ තමයි ලෝක පරම සත්‍ය. බුදු නුවණින් දැකලායි දේශනා කළේ. අනේ මගේ තථාගත බුදුරජාණන් වහන්සේ ඇර මේවා අපට කවුරු කියලා දෙන්නද? ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ සිත කය වචනයෙන් හෘදයාංගම නමස්කාරය වේවා. අනේ මෙවන් වූ විකලතාවන්ට ගොදුරු වෙන්නට කලින් මේ සංසාර දුක් කඳ ගෙවා ගන්නට මටත් මගේ තථාගත බුදු පියාණන් වහන්සේ පෙන්වා දී වදාළ මේ උතුම් ශාසන ප්‍රතිපදාව තුළ ගුණයෙන් පිරී ඉතිරි කෙලෙසුන්ගෙන් සම්පූර්ණයෙන් නිදහස් වෙන්න කටයුතු කරගන්න වීරිය උපදීවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මස්කන්ධය ඔබ වෙත අද අපට මේ විදිහට දේශනා කර ඔබව දැනුවත් කර දීම සඳහා මේ පින්කමේ දායකත්වය දැරුවේ ජානකී ජයසිංහ මහත්මියයි. එතුමියගේ ප්‍රාර්ථනානුරූපව මිය පරලොව ගිය නදී මහත්මියගේ ඒ දෙමව්පියන් ඇතුළු කොට ජානකී මහත්මියගේ පවුලේ හැම දෙනාගේ ඔබ අපි හැම දෙනාගේ නමින් මිය පරලොව ගිය පින් කැමැති සියලුම සසරගත ඥාතීන්ට මේ පින්කම අනුමෝදන් වේවා. ඒ අයටත් මේ භයංකර දුක්ඛිත සසරින් ඉක්මනින් එතර වෙන්නට නිවන් මඟ හොඳින් වඩන්නට පහසු විහරණ ඇති ජීවිතම ලැබේවා. දුකෙන් අත මිදේවා. සැපයෙන් සැපයට පත්වෙවි. සංසාර දුක ගෙවන් කරගනු පිණිස ප්‍රතිපත්තියෙන් වැඩේවා කියලා අපි මෛත්‍රී පූර්වකව ඒ ඥාතීන්ට පින් දෙමු. සියලු දෙවියන්ටත් මේ පින්කම් උතුම් නිර්වාණ ධර්ම ප්‍රතිලාභයටම හේතු වාසනා වේවා කියලා දෙවියන්ටත් පින් දෙමු. ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං
රක්칸තු මං පරං. නිවන් ප්‍රාර්ථනාව. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු.